මොකද මේ රට අපේ රට වෙන කාගේවත් මේ ඔය රටේ ඉඳන් බයිලා ගහන රට වෙන රටවල සිටිසන් තියාගෙන ලංකාව හදනවුන් වගේ නෙමෙයි අපි. අපි මේ රටේ ඉන්නේ. ඉපදුනේ මේ රටේ ජීවත් වෙන්නේ මේ රටේ. මැරෙන්නෙත් මේ රටේ. ඒ හින්දා මේ රටේ වටිනාකම තියෙන්නේ අපිට මිසක් ওই රට සිටිසන් අරගෙන ලංකාව දිහා බලන් ඉන්න උන්ට නෙමෙයි. වන්නි දිස්ත්‍රික්කයේ උතුරු මැද පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊට ත්‍රිකුණාමලයේ අම්පාර මඩකල්පුව කියන්නේ වකුගඩු රෝගයේ බහුල ප්‍රදේශ. මේ වාරි ව්‍යාපෘති කරලා ජනාවාසය ඇති කරලා ගොවියට අවශ්‍ය වතුර ටික දීලා ඒ යටිතල පහසුකම් හදපු හින්දා තමයි මේ මිනිස්සු දියුණු වෙන්නේ. අයිබෝන් ශ්‍රී ලාංකීය දේශපාලන වංශ කතාවේ අලුත් පරිච්ඡේදයක් ස්මාර්ට් පරිච්ඡේදයක් හදන තැන මම රොයින් ෆර්නෑන්ඩෝ මේ මගේ අලුත් YouTube channel එක subscribe කරලා තියාගන්න අලුත් videos බලන්න පුළුවන්. අපි එපිසෝඩ් දෙකක් කතා කරා ගල්ඔය ව්‍යාපෘතිය ගැන කතා කරා. මහවැලිගඟ ව්‍යාපෘතිය එක කොටසක් කතා කරා. මම කිව්වා අද මහවැලිගඟ ව්‍යාපෘතිය අනිත් කොටස කතා කරනවා කියලා. මහවැලිගඟ ව්‍යාපෘතිය කියන්නේ ලංකාවේ තෙක් මෙතෙක් ඉතිහාසයේ හදපු විශාලම ව්‍යාපෘතිය 77 අවුරුදු සාපය ඇතුලේ වෙච්ච දේවල්. ඉතින් 77 අවුරුදු සාපේ මොකද්ද කියලා අපි ඒක ලියාගෙන යන මේ චාරිකාවක් මොකද්ද ඇත්තටම රටට වුණේ කියලා. ඉතින් අපි බලමු මහවැලිගඟ ව්‍යාපෘතියෙන් අපිට මොනවාද වුණේ කොහොමද ඒක හැදුනේ කියලා විස්තර ටික අපි කතා කරමු. මහවැලිගඟ ව්‍යාපෘතියේ එක කොටසක් තියෙනවා ඉහළ කොත්මලෙන් පටන් අරන් කොත්මලේ පොල්ගොල්ල රන් වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ ඊට පස්සේ ලොග්ගල්ලොය රත්කින්ද හරහා මාදුරුවයට වැටෙනවා. ඊට පස්සේ මහවැලිගඟේ තව ව්‍යාපෘතියක් තියෙනවා. පොල්ගොල්ල ජලාශයෙන් ජල හැරවුමක් යනවා. ජල හැරවුමකින් ඒක යනවා උමගක් ඔස්සේ උකුවෙලට. උකුවෙල ජලාශය උකුවෙල තියෙනවා අපේ මෙගාවොට් 40ක ජල විදුලි බලාගාරය. ඊට පස්සේ එතනින් සුදුගඟ ඔස්සේ ඒක යනවා බෝවතැන්න ජලාශයට. බෝවතැන්න ජලාශයේ අපේ මෙගාවොට් 40ක ජලාශයක් තියෙනවා. බෝවතැන්න කියන්නේ නුවර ඉඳන් මාතලේ පාරේ දඹුල්ලට යද්දි හම්බ වෙනවා නාලන්ද ගෙඩිගේ කියලා ඔයාලා අහලා ඇති. ඒ කිට්ටුව තියෙන්නේ බෝවතැන්න ජලාශය. බෝවතැන්න ජලාශය හදද්දී තමයි නාලන්දා ගෙඩිගේ ලංකාවේ ප්‍රථම වරට පෞරාණික ස්මාරකයක් පෞරාණික ගොඩනැගිල්ලක් වෙන තැනකට අරන් ගියා. ඒ කියන්නේ නාලන්දා ගෙඩිගේ තිබ්බ තැනින් වෙන තැනකට අරන් ගියා. ඒ තමයි ලංකාවේ ප්‍රථම වරට සිදු කරේ එක. ඒ විදිහටම හදලා එතන තියෙන විශාල ජලාශයක් ඒ මහවැලි ව්‍යාපෘතියේ එක කොටසක්. ඊට පස්සේ බෝවතැන්න ජලාශයෙන් අඹංගඟ හරස් කරලා හැදුවා මොරගහකන්ද ව්‍යාපෘතිය. මොරගහකන්ද ජලාශය විශාල ජලාශයක්. මොරගහකන්ද ජලාශයට අඹංගඟ වගේම එහා පැත්තෙන් එනවා කළුගඟ ජලාශයේ වතුරත් කළුගඟත් හරස් කරලා කළුගඟ ජලාශය හැදුවා. ඊට පස්සේ කළුගඟ ජලාශයේ වතුරත් භූගත උමම් මාර්ග හරහා එනවා ඇලපාරවල් සහ භූගත උමම් මාර්ග හරහා එනවා මේ මොරගහකන්දට. මොරගහකන්දෙන් ලංකාවේ වගේම දකුණු ආසියාවේ විශාලම වාරි උමම් මාර්ගයත් සමග ඒ ජලය ඇදෙනවා උතුරු පළාතට වෙනකම්. ඒ කොහොමද? මොරගහකන්දේ ඉඳන් දඹුල්ල හරහා වතුර ගෙනියනවා හුරුළුවයට. ඒ යන මාර්ගයේ උමම් මාර්ගයක් තියෙන්නේ. ඒ උමම් මාර්ගය ඔස්සේ දැවැන්ත ආයෝජනයක් කරලා අලුත් තාක්ෂණ නවීන තාක්ෂණ ඔස්සේ වැඩ කරන්න එක. ඒක තමයි මහවැලිගඟේ අවසන් ව්‍යාපෘතිය. එතකොට ඒ ජලය හුරුළු වැවට ගෙනහිල්ලා හුරුළු වැවෙන් ගෙනියනවා මහා කනදරාවට. මහා කනදරාව වැවටයි නච්චදුව වැවටයි ගෙනියන වතුර. මහා කනදරාව වැවට වතුර ගෙනිච්චාම මහා කනදරාව වැවේ මේ වෙනකොටත් විවෘත කරලා තියෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විවෘත කරේ. මහා කනදරාව වැවේ තියෙනවා පානීය ජල ව්‍යාපෘතියක්. ඒකෙන් මැදවච්චිය වවුනියාව දක්වා මිනිස්සුන්ට පානීය ජලය ලබා දෙනවා. වන්නි දිස්ත්‍රික්කයේ උතුරු මැද පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊට ත්‍රිකුණාමලයේ අම්පාර මඩකල්පුව කියන්නේ වකුගඩු රෝගයේ බහුල ප්‍රදේශ. එතකොට මේ මහවැලි ගඟේ ජලයෙන් හුරුළු වැවෙන් ඊට පස්සේ මහා කනදරාව වැවෙන් හැදෙන පානීය ජල ව්‍යාපෘති වලින් මේ මිනිස්සුන්ට පානීය ජලය ලබා දෙන ව්‍යාපෘතියකුත් හැදෙනවා. ඒ වකුගඩු රෝගයට තිත දියන්න ඇත්තට ව්‍යාපෘතියක් හැදෙනවා. මේ වෙනකොටත් මහා කන්දරා ජල යෝජනා ක්‍රමයේ පානීය ජල ව්‍යාපෘතිය හදලා ඉවරයි. ඒකෙන් මිනිස්සු
ඒ පහසුකම් භුක්ති විඳිනවා. එතකොට මහකන්දරාව වැවේ එතනින් එහාට තිසා වැව, නුවර වැව වගේ අනුරාධපුරයේ තියෙන වැව් විශාල ප්‍රමාණයකට, කුඩා මහ පරිමාණ වැව් විශාල ප්‍රමාණයකට මහවැලි වතුර ලබා දෙනවා. මෙච්චර කාලයක් දැන් අපි දන්නවා අනුරාධපුරයේ අපි දන්න ඉතිහාසයෙන් ඉඳන් වී ගොවිතැන තියෙනවා. හැබැයි අනුරාධපුරයේ හරහා යන්නේ මල්වතුවේ විතරයි. මල්වතුවෙන් විතරක් මේ වැව් ටික පුරවන්න බෑ. මල්වතුවේ ජලය සහ හුඟක් වැව් තිබ්බේ අහස් දියෙන්. අහස් දියෙන් තමයි වැව් ටික පිරෙන්නේ. ඊට පස්සේ හුඟක් කරේ මහකන්‍ය වගා කරලා යලකන්නේ අතහරින එක. හැබැයි මේ ව්‍යාපෘති වලින් පස්සේ මේ මහවැලි ව්‍යාපෘතියෙන් පස්සේ සෑහෙන ප්‍රදේශවල මහකන්නේ වගේ යලකන්නේත් තව මැදි කන්නේකුත් කරන්න ගත්තා. ඒ කියන්නේ ජලයේ අවශ්‍යතාවය විසඳුණා. එතකොට ගොවියෝ වැඩ කරන්න ගත්ත, සල්ලි එනවා, මිනිස්සු දියුණු වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් පොළොන්නරුව පැත්තට ගියාම ලංකාවේ නිකන් ලංකාවේ තියෙන හොඳ වාහන දැන් තියෙන පොළොන්නරුවේ. කවුද ගත්තේ? මේ විස්තර දන්නා. ඒ දියුණු වෙන්නේ මේ වාරි ව්‍යාපෘති කරලා ජනාවාස ඇති කරලා ගොවියට අවශ්‍ය වතුර ටික දීලා ඒ යටිතල පහසුකම් හදපු හින්දා තමයි මේ මිනිස්සු දියුණු වෙන්නේ. ඒ පැත්තේ දැන් අනුරාධපුර පොළොන්නරුව ඔය දඹුල්ල ඔය පැත්තට ගියාම ඉස්සර තිබ්බා වගේ නෙමෙයි එන්න එන්න දියුණු වෙනවා. ඇයි ඒ? මේ 77 අවුරුදු සාපය ඇතුලේ මේ යටිතල පහසුකම් හදලා දියුණු කරපු නිසා තමයි මේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙලා දියුණු වෙන්න පටන් ගත්තේ. අතට සල්ලි එනවා, ව්‍යාපාර කරනවා, ගොවිතැන් හොඳයි, කන්න තුනක් වගා කරනවා, සල්ලි හම්බෙනවා. මේ එතකොට එක කන්නයක් අවුල අනිත් මාස ගාන නිකන් ඉන්න ඕනේ. වැඩ තියෙන අවුරුද්ද පුරාම ඊට අමතරව ව්‍යාපාර සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. කෘෂි කර්මාන්තයට අදාළ ව්‍යාපාර. එතකොට මේ සල්ලි හම්බුණා, මේ සල්ලි වියදම් කරන්නේ ගම්මානවල. එතකොට එක එක ව්‍යාපාර සැලුන් එකේ ඉඳන් හાર્ඩ්වෙයාර් එකේ ඉඳන් හෝටල් හැමදේම හැදෙන්න ප්‍රධානම දේ ගොවින්ට සල්ලි එන්න මේ යටිතල පහසුකම් දියුණු කරපු එක. මේ 77 අවුරුදු සාපය ඇතුළේ තමයි හැමදේම වුනේ. ඒතර උල්හිටිය ජලාශයෙන් මොරගහ කන්දට ගිහිල්ලා මොරගහ කන්දෙන් උතුරට ජලය ගෙනියද්දී උල්හිටියෙන් ආයෙ යනවා ජලාශය දෙකට බෙදෙනවා. උල්හිටියෙන් නාලන්දා වැව ඔස්සේ මීඔය නිම්නේ ඒ කියන්නේ ගල්ගමුව, මහව, අඹම්පොළ වගේ ප්‍රදේශවලට ජලය ගෙනියන වයඹෑල ව්‍යාපෘතියක් හැදුවා. වයඹෑල ව්‍යාපෘතිය කියන්නේ වයඹ පළාතේ උතුරු ප්‍රදේශයේ වතුරින් සශ්‍රීක කරනවා, ස්වයං පෝෂිත කරනවා. වයඹෑල ව්‍යාපෘතියේ සාමාන්‍යයෙන් ඒ මහවැලි ජලය විශාල ජලාශ 7කටත් කුඩා වැව් 300කටත් ජලය සපයනවා. 300ක්. ඒ කියන්නේ වයඹ පළාතේ උතුරු ප්‍රදේශයේ තියෙන සියලුම කුඩා වැව් වලට ජලය සපයන්නේ මේ මහවැලියේ. මේ 77 අවුරුදු සාපේ කාලේ කරපු ආණ්ඩු කරපු වැඩවලින්. ඉතින් එතකොට ඒක යනවා පානීය ජල ව්‍යාපෘතියක් යනවා. ගොවිතැන් වලට වතුර සපයනවා. වී ගොවිතැන්ට වගේම තව කෘෂි කර්මාන්ත වැඩ කටයුතු වලට වතුර සපයනවා. ඉතින් මිනිස්සුන්ට මේ යටිතල පහසුකම් හදන එක තමයි රජයකින් කරන්න, රජයකින් බිස්නස් කරන්න ඕනේ. රජය තින්නේ ව්‍යාපාර කරන්න නෙමෙයි, ව්‍යාපාර වලට ශක්තියක් වෙන්න. මිනිස්සුන්ට හම්බ කරන්න අවශ්‍ය යටිතල පහසුකම් හදන එක තමයි රජයේ වගකීම. හම්බ කරන එකෙන් ඊට පස්සේ බද්දක් හැටියට ඒක ගන්න. ඒ බදු වලින් ආය යටිතල පහසුකම් දියුණු කරනවා. යටිතල පහසුකම් දියුණු කරාම මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වුණාම ආණ්ඩුවට මේ බදු වශයෙන් එකතු කරගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම තමයි රටවල් දියුණු වෙන්නේ. නැත්තම් ඔය සීනි කඩ අර ආසියාවටම සීනි දෙන්න පුළුවන් කියලා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හැබැයි මිනිහා කරපු ලොකුම වැඩේ තමයි නුගේගොඩ සීනි කඩයක් දාගත්තේ. අන්න ඒ වගේ පොඩි මිනිස්සුන්ට මේ රටවල් හදන්න අමාරුයි. ලොකු වැඩ කරන්න ඕන. මෙයා මේ ලොකු වැඩ උතුරු ඇල ව්‍යාපෘතියයි වයඹ ඇල ව්‍යාපෘතිය කියන්නේ විශාල වැඩක්. පළාත් දෙකකට දිස්ත්‍රික්ක ගණනාවකට පවුල් ලක්ෂ ගානකට ප්‍රතිලාභ වෙන ව්‍යාපෘති මේවා. ඒ වගේ ව්‍යාපෘති කරපු මිනිස්සු සාපයක් වෙලා මෙලෝ දෙයක් කරපු නැති 1965 මැයි 14 ඉඳන් හැම දෙයකටම විරුද්ධ වෙච්ච, හැම දෙයකටම උද්ඝෝෂණය කරපු, ජාතික ධනය විනාශ කරපු, දේපල ගිනි තියපු, කැරලි දෙකක් කරපු පක්ෂයක් මාර හොඳක් වෙන්න කොහොම මොළ කෑමක් කණ්ඩ ඇද්ද?
අපි මේ එක තමයි ලියාගෙන යන්නේ. ඒ කාලේ අපි කිව්වට මිනිස්සු ඇහුවේ නැහැ. මිනිස්සු හිරි වැටලා හිටියේ සාධාරණයි වෙච්ච දේවල් එක්ක. රටේ මිනිස්සු පෝලිං යුගයකට ගියා. 77ට කලින් තිබ්බ පෝලිං යුගය ආයේ 2022 ආවා. ඉතින් ඒවත් එක්ක අඩුපාඩු වුණා. හැබැයි 77 කියන්නේ සාපයක් නෙමෙයි. සාපේ උනේ 65. 65 සාපේ ඉස්සරහට අපි කතා කරමු. 65 සාපේ ඔයගලට ඉස්සරහට අත්දකින්න වෙයි. පොඩි මිනිස්සු කරන පොඩි වැඩ වලින් රටක් පොඩි වෙලා ආර්ථිකයක් පොඩි වෙලා මිනිස්සුන්ගේ ජීවිත පොඩි පට්ටම් වෙනවා. ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. ගල් ලංගුරු වංචාව ඉතිහාසයේ වැඩිම මිලට ඩීසල් ගත්තුවා. ටික ටික එළි වෙනවා. සෑහෙන දේවල් එළි වෙනවා. මම දේශපාලනයේ ලොකුවට මෙතන කතා කරන්නේ නැහැ දැම්ම. මොකද මට ඕන 77 අවුරුද්දක් තිස්සේ මේ රටේ දේශපාලඥයෝ කරපු හොඳ දේවල් සහ අපිට වැරදිච්ච දේ ගැන කතා කරන්න. අපිට වැරදිලා තියෙනවා මේ රටේ සමහර තැන්වල. දේශපාලන තීන්දුව වැරද්දගත්ත තැන් තියෙන. අපි ඒවත් කතා කරන්න ඕන. අඩුපාඩු හදා ගන්න ඕන. හොඳ කතා කරන්න ඕන. හොඳ ඊට වඩා විධිමත් විදිහට ඊට වඩා හොඳින් කරගන්න අපේ හොඳ ව්‍යාපෘති ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා අපි කතා කරන්න ඕන. හොඳ තීන්දුව తీරන ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා කතා කරන්න ඕන. අපිට වෙච්ච වැරදි නායකයන්ගෙන් වෙච්ච අඩුපාඩු කොහොමද ඊළඟට මගහැරගෙන මේ රට අඩුම තරමේ 2048 නිදහස අරන් අවුරුදු 100ක් වෙද්දි සංවර්ධිත රාජ්‍යයක් වෙන්න කොහොමද යන්න ඕන කියන එක අපි කතා කරන්න ඕන. මොකද මේ අපේ කාලේ අපිට වඩා මේ තරුණ පිරිසක් ඉන්නවා. අනාගතයේ එයාලගේ කාලේ 2048 කියන්නේ එයාලගේ කාලේ, එයාලගේ තරුණ කාලේ. ඉතින් ඒ ළමයින්ට හොඳ රටක් හදන්න මේ වෙලාවේ තරුණයේ හැටියට වැඩ කරන එක අපේ යුතුයකමක්. හැමෝම කියන වගේ රැල්ලට යන්නේ නැතුව, බොරු දේවල් පස්සේ යන්නේ නැතුව ඇත්ත මොකද්ද? ඇත්තටම මොකද වුනේ කියලා හොඳට හිතලා තීරණ අරගෙන අනාගතේ හොඳ දෙයක් කරන්න ඡන්දකදී හොඳ නායකයෙක් පත් කරගන්න ඔළුව හදාගන්න එක අපේ යුතුයකමක්. අපේ වගකීමක්. තරුණ පරම්පරාවෙන් අපිට පස්සේ එන මල්ලිලා නංගිලා වෙනුවෙන් ඔළුව හදාගෙන අනාගතයට හොඳ නායකයෙක් පත් කරන එක අපේ වගකීමක්, අපේ යුතුයකමක්. ඒක කරන්න 77 අවුරුද්ද මොකද වුනේ 48 ඉඳන් 2024 සැප්තැම්බර් 21 වෙනකන් ඇත්තටම රටට මොකද වුනේ කියලා අපි කතා කරන මේ චාරිකාව, සාපේ චාරිකාව අපි අදට නවත්තනවා. ආයේ ඊළඟ එපිසෝඩ් එකක් අරන් එන්නම්. තව තියෙන වාර්යාපෘති ගැන කතා කරන්න ලංකාවේ. ඒවත් එක්ක ඊළඟ එපිසෝඩ් එකකින් හම්බෙමු. මම රොවින් ෆර්නෑන්ඩෝ. මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. bell button එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ දාපු ගමන් එතකොට වන් notification එකක් එයි. අපි කතා කරමු. කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස් මා එක්ක බෙදා ගන්න. අපි සංවාදයක් කරමු. කොහොමද මේ රට ගෙනියන්නේ? මොකද මේ රට අපේ රට. වෙන කාගේවත් මේ ඔය රටේ ඉඳන් බයිලා ගහන රට වෙන රටවල සිටිසන් තියාගෙන ලංකාව හදන උන් වගේ නෙමෙයි අපි. අපි මේ රටේ ඉන්නේ. ඉපදුනේ මේ රටේ, ජීවත් වෙන්නේ මේ රටේ, මැරෙන්නෙත් මේ රටේ. ඒ හින්දා මේ රටේ වටිනාකම තියෙන්නේ අපිට මිසක් ඔය රට සිටිසන් අරගෙන ලංකාව දිහා බලන් ඉන්න උන්ට නෙමෙයි. ඒ හින්දා මම කියන්නේ ඔය රටේ ඉන්න ඔය සිටිසන් අරන් ඉන්න කට්ටියටත් මම කියන්නේ උඹලට මේ රට හදා ගන්න ඕන. අනේ ලංකාවට ඇවිල්ලා අපි එක්ක මේ දුක් විඳලා හදමු. උඹලා කාලෙන් කාලයට ඇවිල්ලා එක එක රැලි වලට අහු වෙලා එක එක නායකයෝපත් කරලා රටයයි අපි තමයි මෙහි දුක් විඳින්නේ. ඒ හින්දා හොඳ නායකයෙක් හදාගන්න මේ රටේ ජීවත් වෙන්න මිනිස්සු හැටියට, මේ රටේ ජීවත් වෙන රටවැසිය හැටියට හොඳ නායකයෙක් හදාගන්න අපි අපේ තීරණය ගන්න ඉතිහාසයෙන් ඉඳන් වර්තමාන වෙනකන් මොකද වුනේ කියලා හරියටම දැනගමු. එහෙනම් තව එපිසෝඩ් එකකින් හම්බෙමු. අයබෝවන්.